මුදෙම අපි ඇවිල්ලා ඉන්නේ ගේම් එකක මොකද ඉන්දියන් බයික් ගේම් ඩ්‍රයිවින්ද කොහෙද ඒක ඉතින් ගන්න සුපිරි ගේම් එකක්. දැන් ඔහොම යන්න ඕනේ මල්ලි පොලිසියට. ඔහොමම තියෙන එකේ ලයික් එකක් ලෝබ වෙන්න එපා ලයික් එකක් දාන්න. ලෝබ වෙන්නේ නැද්ද? ලෝබ වෙන්නේ. ලෝබ වෙන්නේ නැද්ද ලයික් එකක්? රෑ කරගන්න අපි 99 ගහ ගන්න ඕන තුන් පාරක්. තුන් පාරක් නොව දෙපාරක්. දෙපාර නෙමෙයි තුන් පාර. තුන් පාර. අපි මුලින්ම පොලිස් ස්ටේෂනට යනවා බෝම්බ ගාලා පොලිසිය මරන්න. ගෑස් ටැංකිය ගන්න පුළුවන් ඉතින් ගෑස් ටැංකිය ඔව් බැරල්. අපි ගත්තේ නෑ. ඔයගොල්ලෝ ලෝභ වෙන්න එපා. ඔය ලයික් බටන් එකක් ඔබන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. ලෝභ වෙන්න එපා. අන්න ඉතරයි කහපුවා. අපි දැන් සුරලෝ යවන්නේ සීදානම්. සුරලව දැන් අපි බෝම්බයෙන් පටස් වෙන්න දෙනවා. ඔන්න අපි ජීවිතාන්තයේ දක්වා සුරලෝ කරවුට. එයා සුරලෝට ගියා. මොකද? ඔන්න අපි දැන් පොලිස් ස්ටේෂනට යන්නේ. ඔන්න අපි දැන් පොලිස් ස්ටේෂනට කපනවා. අපෝ ලයිට් දාගන්න මට බලන්න. ඒකවත් බණි පොලිසිය. අපි පොලිසියට බැරල් දාලා මරන්න හදන්නේ. තුවක් වෙන්නේ කියන පාරට සුරලෝ කියන. සිල් දෙනා සුරලෝකයට යන්නද අපි සූදානම් වෙන්නේ. දැන් ඔන්න අපි බින්දු දෙකක් ඔබා ගත යුතුයි සුරලෝකයට යවගන්න. දැන් පළවෙනියට එයාට එකක් තියාගන්න ඕනේ. අපි බෝම්බ දාලා වැරදි පැත්තට නෙවෙයි හරි පැත්තට යන්න. සමහර වෙලාවල මේකේ වැරදි පැත්තට යනවා. ඒක මේකේ ෆෝන් එකේ හේතුවක් නොව ගේම් එකේ පොඩි අවුල් ජංජාලමක අවුල් සිදු වෙනවා. අපි දැන් පොලිසිය ඇඟට දාන්න හදන්නේ. හරි ලස්සනට දැන් අපි දාන්න ඕනේ. එහාට අපිට උදව්වක් ලෙස හැරි මේව කරනවා. thank you මල්ලි. thanks බෝ. ආයෙත් කියනවා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව. මොකද අපි මේ අවුරුද්දට 1 මිලියන් ගහන්න හදන්නේ. ලයික් 1 මිලියන් සබ්ස්ක්‍රයිබ් නොවේ. දැන් පුතා බින්දු දෙකක් ගහගත යුතුයි. ඔව්. බින්දු දෙකක් ගහන ලොකු බැරල් තනි බින්දුව ගෑස් සිලින්ඩර්. ඔන්න දැන් සිලින්ඩර් වහලට වැටුනේ. ඔන්න තව එකක් වහගෙන බලමු. ඔන්න දැන් අපි එළියට සිලින්ඩර් දාමු. දැන් අපි මෙතන උඩට පැනගෙන බලේ නැද්ද හොල? ඔන්න අපි දැන් මේ අංක මතක තියාගන්න ඕගොල්ලෝ. ඔක ඉතාමත් වටිනවා. මේ ගේම් එක ඉන්දියන් බයික් ගේම් ඩ්‍රයිවිං තමයි. ඒක සුපිරි ගේම් එකක්. ඔයගොල්ලෝ දැම්ම ගන්න. හොඳයි කියලා හිතෙනවා නම් අපිට කමෙන්ට් එකකුත් දාන්න පහලින්. ෂෙයා කරන්න අනිවාර්යෙන්. යාළුවෙක්ට බලා ගන්න ෂෙයා කරගෙන තියාගන්න. ඔන්න දැක්ක නේද? තනි බින්දුව ගෑස් සිලින්ඩර්. ඔන්න බලන්න. අපි දැන් ඒ උඩට බෝම්බ පුරවන්නයි හදන්නේ. බෝම්බනේ. අපි බෝම්බ පුරවලා පොලිස් කාර්යය සුරලෝකේ යවන්නයි හදන්නේ. මෙතෙන් ටිකින් අපි ගෑස් ටැංකි පුරවන්න. ගෑස් ටැංකි පුරවගෙන අපි බෝම්බක් දාගන්න. අපි ඉන්නේ සුරලෝකේ මෙතන හැදිලා. ඊට පස්සේ අපි පොලිස් කාර්යය ගාවට බැරල් එකක් දාන්න ඕන. එයාත් ඉතින් සුරලෝකෙට යවන්න එපා. මේ ලස්සනයි නේ. සුරලෝකේ යවන්න තමයි වටින්නේ. ඔන්න එයාට ගෑස් සිලින්ඩර් නොමිලේ හම්බුණා. අපි නිසා හරියට. ඔන්න දැන් අපි ඒගොල්ලෝ සුරලෝකේ යවන්නයි සූදානම් වෙන්නේ. ඔන්න පුතා බලා ගන්න හරි ලස්සනයි සුරලෝකේ යවන්න අපි යහටල ඉන්නවා ගෑස් සිලින්ඩර් පස්සේ නෙමෙයි. උඩ ටික තාම ඇති. ඉතින් අපි බලමු පල්ලෙහාට හැරිලා ෆෝන් එක බල යන්න එපා. දෙකක් තව ගෑස් සිලින්ඩර් තියෙනවා පුතා. ඒක අපි තියලා කෙලින් යන් අපේ පරණ ස්මෝල් සිටි එකට. පරණ ගෙදරට යන්න වෙනවා. මේ බස් එක පාක් කරන්න බෑ මහම්ම. වද කාර බස් එක.
අපි ඔයගොල්ලන්ට සුපිරි වාහනයක් අරන් දෙන්නම්. ගහන්න 99.27. 3000 කාර් එකක් තියෙනවා. ඒකින් යන්න පුළුවන් ඉතින් සුපිරියට. කොය පොලිසිය? හොඳයි කියලා හිතන සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න අපිට. ඒ පොලිසිය නැහනේ. පොලිසිය කෙලින්ම ගිහිල්ලා සුරලෝකේ. සුරලෝකේ අපරාධෙද? තව සුරලෝකයක් යනවා. අම්මා ටොප් බඩු. ඒ එපා. දැම්ම එපා. එහාට ගිහින් දාමු. අම්මාට යුරු ටොප් බඩු. උතා සුත්කානේ තමයි යන්න වෙන්නේ අරලා දාලා යන. කොහමද ඒක? අනේ ඕක වැඩක්. දැම්ම ගන්න වණ්ඩිය ටොප් බඩු. ටොප්බඩු තමයි 3000. ඉතින් ඒක ගන්න කොහොම හරි. ඉතින් අපේ channel එක විතර නෙමෙයි ඕසල් ජනිතර නැමැති channel එකක් තිබුණා. ඒක subscribe කරන්න. අපිට ලොකු උදව්වක්. සර්ච් කරලා බලන්න ඉතින් YouTube එකේ ඕසල් ජනිතර කියලා ඒකෙන් ඉතින් ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඕසල් ජනිතර කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒකේ AI වලින් හදන ඒවත් තියෙනවා. කාර් ෆොටෝ අඳන Lamborghini කාර්. ඉතින් TikTok එකේ මේ කට්ටිය සේව් කරගෙන තමයි සමහර ඒවා දෙකක් දාලා තියෙන දැනට ඒ කට්ටිය ඒක සිද්ධුනේ. ඉතින් මගේ YouTube channel එක නම් පස්සේ වෙලාවක පෙන්නන්න. අපි දැන් උඩින් යන්න සාදන්නේ. කාර් එක උඩින් විසිකුණා. දැන් අපි උඩ පන්ති බලය දාගන්නවා. මේ කාර් එකේ තරම් මල් ඩොක්ටර් වේගින් යන කාර් එකක්. ලංකාවට කොහොමද නෑ ඉන්දියාවට කොහොමද කාර් එකක් තමයි නෙන්නේ. ගත් කඩ ගන්න යන පුළුවන්. මේ ශ්‍රී ලංකාව කාර් නම් වැඩක් නෑ. ගස් එකේ ගහක වැදුණු කාර් එක දෙකට මැදින් කඩනවා. අනේ උඩ පට්ටන් තමයි දැන් මගේ කාර් එකට උනේ. එහෙනම් ඒක ගිනි ගන්න ඕනේද පුතා? දැන් අපි යනවා. මොකද්ද 3000 නෙමෙයි 333 පට්ට කාර් එකක් එනවා. මෙන්න මේ වගේ ඩිෆෙන්ඩර් එකක් ඕන නම් 6000යි 6000 හරි ඔන්න ඔය වගේ එකක් තියෙනවා. ඉතින් හද්ද පොඩ්ඩක් අඩු කරගමු. යමු අපි හිඳාගට අපිට උඩින් යන්නත් පුළුවන් වාහනේ. වාහනේ උඩට ගන්නත් පුළුවන්. දැක්කද වැඩ මගේ? අපි වාහනේට සර අපේ යාළුවෙකුත් දැන් ගහන ගමන් ඉන්නේ මේ ගේම් එක එච්චරම හොඳයි. අයි නොමිලේ පුතා කාර් නම් වෙන්නේ. ඩේට නැතුව ගහන්නේ. ඩේට ඔෆ් කරලා ගහන්නේ. ගේම. මම අර ගෑණි ගාවේ ගෑන්ට පිස්සුද කොහෙද? අපි ඒ ගෑණිම රණ්ඩුවට එක්කම් කරගෙන එක්ක කරගන්න ඕනේ නැහැ. තුවක්කුවෙම මරලා දාන්න තමයි මගේ අදහස්. බෝපති බෝ. බෑ. පුතා වෙන්න අපේ වැඩ. පොලිසිය තරු වැටුණා. අපි උඩ යන බලේ දාගත්තා. දාලා තියෙන්නේ අපි දැන් යන්න ඕනේ දැන් මේක උඩ යන බලය මතකද ඒ කට්ටියට 12 මතක තියාගන්න ඒක අවශ්‍ය වෙනවා මේ ගේම් එකට. ගෑණිය මැරුවාම ඒ බලය අවශ්‍ය වෙනවා. මොකද දන්නවද අපිට උඩ යන්න පුළුවන්. පොලිසිය වෙඩි තියද්දි හෙලිකොප්ටරේ ගන්න 8000යි. අම්මට මෙන්න පොලිසිය. අපි දැන් උඩ යන බලය දාගන්න හදන්නේ. අපි දැන් කෝච්චි රේල් පාරට ගියා. අපි යන්න ඕනේ දැන් ටිකක් දුර යනවා දැන් මම කන් දෙක.
වේස් එක වැඩි වුණා පුතා. දැන් අපිට කෙලින්ම තා චුට්ටු දිගක් යද්දි මුහුදත් හම්බ වෙයි. බලමු මොකද? ආ වීඩියෝ එක පටන් ගත්තා උදේ පාන්දර. මගේ යාළුවෙක්ට තාම දැන් වීඩියෝ එකක් පටන් ගත්තා. ඒකත් බලන්න ඔස්සේ ජනුත්තරේ කියලා. මේ පොඩ්ඩක් බලන්න එක මේ හොඳයි. පොඩි ෆෝන් එකකින් කරන්නේ මේ ටැබ් එකකින් කරන්න අපේ වීඩියෝ එක. අපේ මේ ටැබ් එක 40000ක් වුණ ගන්නකින් අම්පාරේ මොබයිල් ඔයාගේ කඩයක් සුපිරිම ටැබ් දෙනවා. ඔය නැත්තද? අම්මට හුඩු. අපි දැන් අනිත් පැත්ත හැරලා කාර් එකක් ගන්නවා. අපිට යන්න වෙනවා. අපි වැවට ගිහින් 302 පොඩ්ඩක් ගහලා බලමු ඉතින් මට හරියට බෝට් එකේ බෝට් නම අමතකයි. මේ නම්බරය අමතකයි නම නම් අමතක නෑ. මට ඒකේ 302 හරි 300 හරි මට හරියට මතක නෑ. 300 නෑ නේ. මා හිතන්නේ විදියට. ඔය ඉතින් ඒක තමයි මට හරියට මතක නෑ. අපි දැන් 302 ගහලා බලමු ඒක ඇත්තද කියලා. 302 පුතා. 300 අම්මට හුඩු. අපි YouTube එකනොත් ඒක පාස්වර්ඩ් ගහගන්න වෙනවා. සර්ච් එකට ගිහින් YouTube මෙහෙම ගහන්න. ඉන්දියන් බයික් ගේ පාස්වර්ඩ් කියලා ගහුවාම එනවා. සර්ච් කරන්නත් පුළුවන් වොයිස් දාන්නත් පුළුවන් ඉතින්. 300 පොඩ්ඩක් ගහලා බලමු. මේ මල්ලි ඔයා ගිහින් අරන් යන්න. ආපෝ ඔයා ගිහින් අරන් යන්න. පාරේ තමයි දැන් මට යන්න සිද්ධ වෙන්නේ. බලමු ගිහින් අපි වතුර යට මට උඩ යන්න පුළුවන් යන්නට. දැන් මම බෙදා ගන්න ඕනේ මේක. ඉතින් ඔයාලා දිලීප් චේතන බලලා තියෙනවද සුපිරි ඈ? මේ මිනිහට පිස්සුද මන් දන්නේ. යන් කොහොමද? කයිසමේ ටිනිකන්. සුපිරි කයිසමේ. ෆෝන් එක මම නෑ ඉතින්. බැක් වෙන්නත් හිතෙනවා. මොකක් හරි වෙලා ඉතින් බයි. ඔයාලදී මම දෙවෙනි වීඩියෝ එක අරන් එන්නම් මෙතනදිම. ඉතින් තව ටිකක් වෙලා මේක ෆෝන් ගන්න දෙන්නේ මේව වෙලා තියෙන ඉතින් guys. දෙවෙනි වීඩියෝ එක අරන් එන්නම්. ඔයාලට ඉතින් ඒක බලන්න හරිම මම ඒක ගාලා දෙන්නම්. සුපිරි. එහෙනම් goodbye. Bye bye.